අද මෙම කෙටි පණිවිඩය තුළින් අපි මෙනෙහි කිරීමට යන්නේ නිරාහාරව යාඥා කිරීම ගැනයි. කිතු බැතියන්ගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවාද නිරාහාරව සිට යාඥා කිරීම? අපි ප්‍රථමයෙන් කල්පනා කර බලමු කිතුණුවන් වන අප සහ නොඑක් අය නිරාහාරව යාඥා කිරීමේ ඇති වෙනස. අද අපේ සමාජයේ සෑම දිනකම වගේ වැඩ වර්ජන සහ නිරාහාරව සිට උද්ඝෝෂණ පැවැත්වෙනවා අප දැක තිබෙනවා. ඇතැම් අය කියා සිටිනවා ඔවුන් නිරාහාරව සිට මරණය දක්වා උපවාසයේ යෙදෙනවා කියා. මෙවැනි අය ආණ්ඩුවට හෝ උසස් නිලධාරීන්ට හෝ පවසන්නේ කුමක්ද? ඔවුන් තර්ජනය කරමින් පවසනවා ඔවුන්ගේ දීමනා ලැබෙන තෙක් වැඩ වර්ජනයේ යෙදෙනවා කියා. මරණය ආවත් නිරාහාරව උපවාසයේ යෙදෙනවා කියා. කිතුණුවන් වන අප නිරාහාරව යාඥා කිරීමේදී දෙවියන් වහන්සේට තර්ජනය කරමින් අපගේ ඉල්ලීම් සිදු කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපේ පාමුලට ගන්න අපි උත්සාහ කරන්නේත් නැහැ. මම දන්නවා ඇතැම් කිතුණුවන් නිරාහාරව යාඥා කර මෙසේ පවසනවා. පියාණනි, ඔබ වහන්සේ මාගේ පුතා හෝ දුව හෝ සුව කරන තෙක්, මාගේ පුරුෂයා හෝ භාර්යා හෝ සුව කරන තෙක්, මාගේ නැති වුණු මුදල් නැවතත් ලැබෙන තෙක් මම නිරාහාරව යාඥාවේ යෙදෙන්නට යනවා. මේ වැරදි අදහසක්. කිතුණුවෙකු නිරාහාරව යාඥාවේ යෙදී සිටීමෙන් බලාපොරොත්තු වන්නේ දෙවියන් වහන්සේව හැරීමක් නොව, දෙවියන් වහන්සේ අපගේ පාමුලට ගෙනීමක් නොව. කිතුණුවෙකු නිරාහාරව යාඥාවේ යෙදීමෙන් කරන්නේ අපගේ හැරීමක්ය. බලන්න යේසුස් වහන්සේ නිරාහාරව යාඥාවේ යෙදීමෙන් කීවේ කුමක්ද? පියාණනි, මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා. අන්න ඒ අය කිතුණුවෙකුගේ නිරාහාරව යාඥාවක් විය යුත්තේ. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 16 සිට 18 යේසුස් වහන්සේ අපට ඉගැන්වුවා උපවාසයේ යෙදිය යුතු ආකාරයත් නොකළ යුතු ආකාරයත් උපුටා ගැනීම. ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දුම්නස් මූණු ඇතිව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස මුහුණු විරූපී කර ගනිති. සැබවින්ම මම ඔබට කියමි. ඔවුන්ගේ ඵල විපාක දැනටම ඔවුන්ට ලැබී ඇත. ඒත් ඔබ උපවාස කරන කල හිස් තෙල් ගල්වා මුහුණ සෝදා ගන්න. මෙසේ අදෘශ්‍යමානව වසන ඔබේ පියාණන් වහන්සේට මිස ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනේ. එවිට රාසින් කරන දේ දකින ඔබ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙනසේක. උපුටා ගැනීම අවසන්. යේසුස් වහන්සේ පමණක් නොව බයිබලයේ බොහෝ ස්ථානවල පෙන්වා දී තිබෙනවා මිනිසුන් නිරාහාරව යාඥා කළ හැටි. මම උදාහරණ කිහිපයක් දෙන්නම්. නික්මයාම 24:18 අපි දකිනවා ආඥා 10 මෝසෙස්ට දීමට ප්‍රථම. ඕ සීනෑ කන්ද මත දවල් 40ක්ද රාත්‍රී 40ක්ද නිරාහාරව සිටි බව. දානියෙල් 10:2-3 වෙනි පදවල අපි දකිනවා දානියෙල් දින 21ක් තුල රස ආහාර කන්නේවත් මස් හා මුද්‍රික පානය ගන්නේවත් නැතිව සිටි බව. එක රාජාවලියේ 19:8 අපි කියවනවා එලියා හොරේබ් කන්දට යෑමට පෙර කාබී ලැබුණු ශක්තියෙන් දවල් 40ක්ද රාත්‍රී 40ක්ද ගමන් කර හොරේබ් කන්දට නැගී ගිය බව. ඊළඟට ලූක් 2 වෙනි පරිච්ඡේදයේ 37 පදයේ අපට හමු වෙනවා අන්නා දේවමාලිගාවෙන් ආත්ම නොගොස් දිවා රෑ දෙකේම උපවාසයේ යෙදෙන හැටි. ඊළඟට ක්‍රියා 9:9 අපි දකිනවා පාවුල්තුමා දමස්කයට යන මගදී සිදු හැරීමේදී දින 3ක් වූ නොකා නොබී සිටි බව. ඊළඟට ක්‍රියා 13:2-3 අපි දකිනවා මුල් සභාවේ කිතු බැතියන් මිෂනාරි සේවයට කැඳවුවන් පිටත් කර යැවීමට ප්‍රථම ඔවුන් උපවාසයේ යෙදුණු බව. දැන් මම ඉතිහාසයේ ජීවත් වූ ඇතම් ශාන්තුවරයන් සහ දේව ධර්මචාරීන් නිරාහාරව යාඥා වීම ගැන පවසා ඇති වචන කීපයකට ඔබ සවන් දෙන්න. ශාන්ත ජෝන් ක්‍රිසොස්ටම් තුමා පැවසුවා ශරීරයට ආහාර නොලැබීම යනු ආත්මයට ආහාර ලැබීමය. එයා සමාන වදනක් ශාන්ත බැසිල් පවසා තිබෙනවා. ඔබ ශරීරයෙන් ආහාර අඩු කරන විට ඒ ආත්මයට ශක්තියක් ලබා දෙනවා. ජෝන් වෙස්ලි තුමා පැවසුවා දෙවියන් වහන්සේ වෙතට යොමු වී ඇති උපවාසයකින් කරුණ ලබන්නේ අපගේ යාඥා ජීවිතයේද බලවත් කිරීමයි. ඩේවිඩ් මෑතිස් යන තැනැත්තා පැවසු මෙම වදනට මම කැමතියි. අපි උපවාස කරන්නේ අපි අත්දැක තිබෙනවා දෙවියන් වහන්සේගේ පුදුමාකාර කරුණාව. ඒ කරුණාව තවත් අත්දැකීමට අප කැමති නිසායි අපි උපවාසයේ දෙන්නේ. ඒ නිසා ප්‍රිය මිතුරු මිතුරිය
නිරාහාරව යාඥා කිරීම දෙවියන් වහන්සේ සෑම කිතු බැතියෙකුගෙන්ම බලාපොරොත්තු වන දෙයක්. අවසාන කොට මෙම කරුණ මතකයේ තබා ගන්න. උපවාසයේ යෙදීමෙන් අපට දෙවියන් වහන්සේ වෙනස් කළ නොහැක. ඒත් නිසැකවම උපවාසයේ යෙදීමෙන් ඔබගේත් මාගේත් ජීවිත වෙනස් වෙනවා ඇත. ඔබට ජේසු පිහිටයි. ආමේන්.